තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අක්කෝදේන ජිනේකෝදං අසාදුං සාදුනාජිනේ ජිනේ කදරියං දානේන සච්චේන අලිකවාදිනං තීති. ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, උතුම් වෙසක් පුර පසළොස්වක් පොය දින ඒ පොය සතිය ගෙවී යමින් පවතින වේලාව ආයතනය තුල වෙසක් ප්‍රබෝධයක් ඇතිවන විදියටත් ඒ වගේම මේ පින්කමේ දායකත්වයේ ගැන කටයුතු කරන මානෙල් මහත්මිය ඇතුළු පිරිස තමන්ගේ සේවා කාලය අවසන් කරලා විශ්‍රාම සුවයට පත්වීමත් හේතු කරගෙන ධර්ම දානමය මහ පින්කම සිද්ධ කිරීම වෙනුවෙනුයි චාරිත්‍රානුකූලව දෙහත් වට්ටිය පිරිනමා ගෞරවයෙන් ආරාධනා කළේ. ලෝකෙ වෙසෙන බෞද්ධයෝ ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ පිදීම වෙනුවෙන් ආමිෂ පූජාවන්ටත් ප්‍රතිපත්ති පූජාවන්ටත් නැඹුරුණා. නැඹුරු වෙමින් කටයුතු කරනවා. 2569ක් වන මේ වෙසක් තෙමගුල ඒ සැමරීම වෙනුවෙන් මේ දෙයන්සෙන්ම සදහැතිව කටයුතු කළා. පින්වත්නි, බෞද්ධයන් හැටියට අපට තිබෙන වටිනාම කාලයක් වෙසක් උදාවක් කියලා කියන්නේ. ලෝකෙ පහළ වුණු උත්තරීතරම මනුෂ්‍යාණන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ කෙටි කාලයක් නෙවෙයි සාරාංශක කල්පලක්ෂයක් අප්‍රමාණ කාලයක් බුද්ධ කාරක ධර්ම පූර්ණේ කළා. උසස්ම පදවියක් වෙනුවෙන් උසස්ම තත්වයක් වෙනුවෙන් මිනිසෙකුට ලැබිය හැකි උත්තරීතරම පදවිය ලෝතර බුදු බව. නියත විවරණ ලැබපු වෙලාවේ කල්පනා කළේ මේ උසස්ම තත්ත්වයේ වෙනුවෙන් පූර්ණේ කළ යුතු සුදුසුකම් මොනවද? ඒ අනුව තමයි සමීක්ෂණයකින් අඳුනගන්නේ දස පාරමිතාවන්. සමතිංසක් පාරමී ධර්මයන්. පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා හැටියට ඒ පාරමී ධර්මයන් පූර්ණේ කළේ ලෝතර බුදු බවේ සුදුසුකම් පූර්ණේ කිරීම වශයෙන්. සර්වඥතා ඥානය ඉහළම අවබෝධය. ඒ උතුම් සර්වඥතා ඥානය ලබා සියලු කෙලෙසුන් නසා ලෝතර බුදු බව ලබාගෙන උන්වහන්සේටම සුවිශේෂී වූ ඥානයක් තිබුණා. ඒ තමයි මහා කරුණා සමාපatti ඥානය. ලෝකෙ දිහා බලනවා පිහිට විය යුතු අය. ඒ පිහිට විය යුතු අය හොයාගෙන ගව් ගණන් ගෙවාගෙන බුදුහාමුදුරුවෝ වැඩම කරවන්නේ මහා කරුණාවෙන් යුක්තවයි. එනම් බුදුරජාණන් වහන්සේටම සුවිශේෂයි මහා කරුණාව, මහා ප්‍රඥාව. මේ මහා කියන විශේෂණයෙන් වෙන කෙනෙකුගේ කරුණාවක් සම කරන්න බෑ. ප්‍රඥාවක් සම කරන්න බෑ. ලෝතර බුදුරජාණන් වහන්සේ නමකගේ කරුණාවයි මහා කරුණාවන්නේ. ප්‍රඥාවයි මහා ප්‍රඥාවන්නේ. අවුරුදු 45ක් මුළුල්ලේම පිරිනිවන් පාන අන්තිම මොහොත දක්වාම ඒ උතුම් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් ලෝක සත්වයා සුවපත් කරවන්නයි
උතුම් වටිනා ධර්මය දේශනා කළේ. ඉසා ලෞතර බුදුවරයෙක් ලෝකයට පහළ වීම සුකෝ බුද්ධානං උප්පාදෝ. ඒක මහා සැපයක්. එහි ලොකු වටිනාකමක් තියෙනවා. පින්නතුනේ මජ්ක්‍ධිම නිකායේ අපට හමු වෙන වටිනාම සූත්‍රයක් තියෙනවා අරිය පරියේෂණ සූත්‍රය. ඒ අරිය පරියේෂණ සූත්‍රයේ අපට පෙන්වන විග්‍රහ දෙකක්. එකක් තමයි ආර්ය පරියේෂණය, අනිත් එක තමයි අනාර්ය පරියේෂණය. බෝසත් අවදී ඉඳලා ලෞතර බුදු බව දක්වාම ගිය ගමන තමයි ආර්ය පරියේෂණය. අනාර්ය පරියේෂණයන්ගෙන් මිදිලා ආර්ය පරියේෂණයකට යමෙක් යොමු වෙනවා නම් ඒ යොමු වීම තුළ ලැබිය හැකි වාසනාවන්ත භාවය තමන්ට පමණක් නෙමෙයි. අත්ථ හිතාය පටිපන්නෝ නෝ පරහිතාය. පරහිතාය පටිපන්නෝ නෝ අත්ථ හිතාය. නේව අත්ථ හිතාය පටිපන්නෝ නෝ පරහිතාය. අත්ථ හිතාය පටිපන්නෝ පරහිතාය චාති. සමාජයේ වෙසෙන අපි කවුරු කොටස් වලට බෙදලා තියෙනවා. මේ බෙදීම අතරේ ප්‍රධානම බෙදීම හතරක් පෙන්නලා තියෙනවා. එකක් තමයි අත්ථ හිතාය පටිපන්නෝ. අනුන් ගැන නොහිත තමන් ගැන විතරක් හිතන කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම අපි හඳුනනවා ආත්මාර්ථකාමී කියලා. තව කණ්ඩායමක් ඉන්නවා තමන් ගැන සැලකිල්ලක් නැතුව කිසිවක් තමන් වෙනුවෙන් කර නොගෙන අනුන් ගැන පමණක් හිතන කට්ටිය. ඒකත් බුදුහාමුදුරුවෝ අගය කළා නෑ. තුන්වෙනි කණ්ඩායම තමයි තමන් ගැනත් නොහිතා අනුන් ගැනත් නොහිතා කටයුතු කරන අය. ඉපදුනාට ඔහෙ පවතිනවා. රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් තමන්ටත් වෙන අයටවත් කාටවත් සේවයක් නෑ. තමන්ටත් අනුන්ටත් කිසිදු යහපතක් සිද්ධ කර නොගන්නා කණ්ඩායම. හතරවෙනි කණ්ඩායම තමයි අත්ථ හිතාය පටිපන්නෝ පරහිතාය චාති. තමනුත් බොහෝම ලස්සනට ඉදිරියට යනවා. තමන් දිනනවා, ජය ගන්නවා. ලැබිය හැකි හැම අභියෝගයක්ම ජය අරගෙන. අන තමනුත් සුවපත් වෙනවා. තමන් ලබන ජයග්‍රහණය, තමන් ලබන සුවපත් භාවය තව බොහෝ දෙනෙකුට බෙදනවා, ලබා දෙනවා. මඟ පෙන්නනවා ඒ තත්වයන්ට ඉහළ මට්ටමට ගමන් කරන්න. තමනුත් දිනා අන් අයටත් දිනීම වෙනුවෙන් තමනුත් ජයග්‍රහණය කරලා අන් අයගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම. ඒ කණ්ඩායම තමයි වඩාත් වටින්නේ. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී ධර්මයන් පුරා ලෞතුරා බුදු බව ලබන්නේ මනුස්ස ඉතිහාසයේ ඒ උසස්ම තත්වයේ ලැබමින් ජය අරගෙන පන ඒ ලැබූ වටිනාකම තමයි ලෝක සත්වයාට බෙදන්නේ. සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේශේති. උන්වහන්සේ සංසුන් තමන්ගේ සංසුන් බව අන් සෑම කෙනෙකුටම බෙදුවා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. නැවත උපතක් නෑ. උන්වහන්සේ උතුම් පිරිනිවුණු උත්තමයා. ඒ පිරිනිවීම වෙනුවෙන් නිර්වාණ අවබෝධය වෙනුවෙන් උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. දැන් තමන් විමුක්තිය හදාගෙන ඒ විමුක්තිය ඇති කර ගැනීම වෙනුවෙන් සත්‍යයට මඟ පෙන්වීම සිද්ධ කළේ. නිසා වඩාත් වටින්නේ තමනුත් ජය අරගෙන අන් අය ජය ගැනීම වෙනුවෙන් මඟ පෙන්වන එක. පින්වතුනි, බෞද්ධය හැටියට අප තුළ ඇති කර ගත යුතු දියුණුව ප්‍රධාන හැටියට තුනුරුවන් පිළිබඳ හොඳ ශ්‍රද්ධාවකින් යුක්තව කටයුතු කරන්න ඕන. ශ්‍රද්ධාව දෙආකාරයි. අමූලිකා ශ්‍රද්ධා, ආකාරවතී ශ්‍රද්ධා. අමූලිකා ශ්‍රද්ධාවත් යම් විශ්වාසයක් පැහැදීමක්ම තමයි. හැබැයි ඒක වරින් වර වෙනස් වෙන්න පුළුවන්.
නිවැරදි පැහැදීමක් වෙන්නේ නැහැ. විටක ಗುಣ කියනවා, තව විටක දොස් කියනවා. විටක වර්ණනා කරනවා, තව විටක විවේචනය කරනවා. තුනුරුවන් පිළිබඳව පවා. ඒ ශ්‍රද්ධාවට කියන්නේ අමූලිකා ශ්‍රද්ධාව. ආකාරවතී ශ්‍රද්ධාව කියලා කියන්නේ ඇති වුණු විශ්වාසය කවර විදියකවත් වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දකින්නේ රූපයෙන් පමණක් නෙමෙයි. රූපේනොත් දැක බුදුහාමුදුරුවෝ ගැන පැහැදීමක් ඇති කරගන්න පුළුවන් ධර්මයේ දකින්න. වඩා නිවැරදිව දැකීම තමයි ධර්මයේ මනමින් දකින්න එක. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලී හාමුදුරන්ට කියලා දෙනවා යමෙක් ධර්මයේ දකින්නව නම් ඒ ධර්මයේ දකින්න කෙනා තමයි මම දැක්ක වෙන්නේ, බුදුන් දැක්ක වෙන්නේ. අපට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ආවර්ජනා කර ගැනීම වෙනුවෙන් ගුණ ගොඩාක් තියෙනවා. නවරහාදී බුදුගුණ පාඨය. අරහම් බුදුගුණේ ඉඳලා භගවා බුදුගුණේ දක්වා වූ නවරහාදී බුදුගුණ හිතින් හිතාගෙන කටයුතු කළත් ඒක බුද්ධානුස්මෘතියක් වෙනවා. අසීති අනුව්‍යංජන, ඒ වගේම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, උන්වහන්සේගේ රූපකාය, දස බල ඥාන, තෙසත්‍ය ඥාන, සත් අසාධාරණ ඥාන, බුදුහාමුදුරන්ගේ ඥාන සහ ශක්තිය ඒක වෙන කාටවත් සමාන කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව නිවැරදි පැහැදීමක් ඇති කරගන්න කෙනාගේ ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාවක් නම් ඒ ශ්‍රද්ධාව අපි හඳුන්වන්නේ අවිච්ඡප්පසාද. වෙන කෙනෙකුට ඒක වෙනස් කරන්න බෑ. ධර්මයේ පිළිබඳවත් ශාසනය පිළිබඳවත් වෙනස් නොවන හොඳ පැහැදීමක් ශ්‍රද්ධාවක් ඇති කරගෙන කටයුතු කරනවා නම් ඒ ආකාරවතී ශ්‍රද්ධාව නිරන්තරයෙන් යොමු වන්නේ ධර්ම අවබෝධයටයි. යම් සත්‍යයක් දැකීම වෙනුවෙන් නිවැරදිව තමන්ගේ ජීවන ගමන ගොඩනගා ගැනීම වෙනුවෙන් ඒක බෙහෙවින් ඉවහල් වෙනවා. පින්වතුනි, මේ ධර්ම දේශනාව වෙනුවෙන් මම මාතෘකා කළේ සරල ගාථා පාඨයක්. ඒට හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙනෙකුට පුළුවන් අභිධර්මයෙන් අනුශාසනා කරන්න සහ ශ්‍රවණය කරන්න ගැඹුරු මට්ටම. තව කෙනෙකුට විවිධ ස්වરૂප ස්වභාව. හැබැයි මේ හැම දේශනාවක්ම වඩාත් වටින්නේ පින්වතුනේ ප්‍රායෝගිකව අපේ ජීවන ගමනට එක් කර ගන්නව නම්. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ධර්මය මනා ජීවන දර්ශනයක්, සාර්ථක ජීවිතයක් ගත කිරීම වෙනුවෙන් දෙමව්පියෝ තමන්ගේ ජීවිතයේ සාර්ථකව ගොඩනගා ගන්නකොට ඒ අනුකරණය කරන දරුවෝ, දරු මුණුබුරු මිනිබිරියෝ ලස්සන තමන්ගේ ජීවිත ගොඩනගා ගන්නවා. හැම විටකම වැඩිහිටියා ඊළඟ පරම්පරාවන්ට ආදර්ශයක් දීලා කටයුතු කිරීම අවශ්‍යයි. මා මතක් කළේ පින්නතෝනේ අපි කවුරුත් කැමති දිනන්න, ජය ගන්න. පරදින්න අපි කවුරුවක් කැමති නැහැ. හැමෝගෙම ළඟ තියෙන ජයග්‍රහණ බලාපොරොත්තුව. එන ජය ගන්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ අපට කියලා දීලා තියෙනවා. අක්කෝ දේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ කදරියං දානේන සච්චේන අලිකවාදිනා. පන සමාජයේ දිහා බැලුවහම මිනිසුන් විවිධයි. ඒ හැමෝම අතරත අපට ජීවත් වෙන්න වෙලා තියෙනවා. අපි හිතනම අය විතරක් නෙවෙයි අපට ඇසුරට නිසුරට ලැබෙන්නේ. සමහර කෙනෙක් ක්‍රෝධ බහුලයි. වෛරී සහගත ස්වභාවයන් තියෙනවා. පලිගන්නා ස්වරූපයන් තියෙනවා. එබඳු අයගේ හිත් දරුණුයි. අපට ජීවත් වෙන වෙනවා එබඳු කෙනෙක් එක්ක. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ක්‍රෝධ කරන මිනිසුන් අතර ක්‍රෝධ නොකරන්නෙක් වෙන්න. අක්කෝදේන. ක්‍රෝධ නොකිරීම තුළින් තමයි ක්‍රෝධ කරන මිනිස්සෙක් ජය ගන්න පුළුවන් වෙන්නේ. එන ක්‍රෝධයෙන් ක්‍රෝධය හාට යන්න ගියොත්
එතන ඇති වෙන මහා පරිගැනීමක්, දරුණු ප්‍රතිඵලයක්. අපේ බුදුරජාණන් වහන්සේ එක ආත්මික උපදිනවා ශාන්තිවාදී තාපසයා. තාපසතුමාගේ ස්වરૂපයම තමයි හොඳ හිතක් තියෙනවා. ඒ හොඳ හිත් තියෙනකොට නිවැරදිව පිහිටි හිතක් තියෙනකොට ඒ හිතේ පහළ වෙන සිතුවිලි ධාරාවක් තියෙනවා. සුච්චින්තිත චින්තී හෝති. හිත පිරිසිදු නම් පිරිසිදු හිතක පහළ වෙන්නේ පිරිසිදු සිතුවිලි. හොඳ පිරිසිදු සිතුවිලි පහළ වෙනකොට අපේ ක්‍රියාකාරකම් ඇති වෙනවා. අපි කතා කරනවා. අපි ක්‍රියා කරනවා. කතා කරනකොට අපේ වචන සුභාසිත වාසේ. වැඩ සුක්ඛත කම්මකාරී. බණ සුයන්න යෙදෙන්නේ යහපතක්. හොඳ වචන හොඳ ක්‍රියා. ඕකේ අනිත් පැත්ත බලන්න. කෙනෙකුගේ මනස දූෂ්‍ය වෙනවා. කොහොමද දූෂ්‍ය වෙන්නේ? තංචකෝ ආගන්තුකේහි උපක්ඛලිට්ඨං උපක්ලේශං. ඉපදුණු ගමන් පොඩි දරුවෙකුගේ හිතක් දූෂ්‍ය නැහැ, ප්‍රභාස්වරයි. අපි හැදෙන්නේ වැඩෙන්නේ කටයුතු කරන්නේ සකස් වෙන්නේ මිනිසුන් අතර සමාජයන් තුළ. අපි වැඩෙනවත් එක්කම බාහිරින් එනවා බොහෝ සිතුවිලි ධාරාවන් අපේ හිතට. ඒ තුළ හිත දූෂ්‍ය වෙන්නේ කෙලෙස් වලින්. කෙලෙස් වලින් දූෂ්‍ය වෙච්ච හිතකින් කටයුතු කරනකොට මොකද වෙන්නේ? දුච්චින්තිත චින්තේ. ඇති වෙන සිතුවිල්ලම දුයන්නේ යෙදෙන දුච්චින්තිත නරක සිතුවිල්ල. ඒව ක්‍රියාත්මක වෙනවා. දුබ්බාසිත වාසී. දුක්ඛත කම්මකාරී. කතා කරන්නෙම කරන හැම වැඩක්ම අයහපතක් පිණිසම පවතින දේවල්. මූලික වෙන්නේ මොකක්ද? මනෝ පුබ්බංගමා ධම්මා. ඒ දේශනා කළේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ. හැම දෙයකට මූලික වෙන්නේ මනස. මනස පිරිසිදු පවත්වා ගන්න අවශ්‍යයි. බුදුහාරු ಭಾರತේ පහළ වෙනකොට තිබුණු ඉගැන්වීම ඕක නෙමෙයි. තිබුණේ හැම දෙයකටම ප්‍රධාන වෙන්නේ කය. ඒක කාය දණ්ඩ. බුදුහාමුදුරුවොත් එක්ක වාදයකට එන දවසක් උගත් බමුණු තරුණියෙක් උපාලි කියලා තරුණියෙක් එයා විශාල පිරිවරාගෙන හිටපු ශාස්ත්‍රූවරයෙක් හිටියා නිගණ්ඨ නාථ පුත්තගේ ඇවිල්ලා බුදුහාමුදුරුවොත් එක්ක වාදයක් ගොඩනගාගෙන ඉන්නේ. බුදුහාරගේ ස්වභාවය තමයි බුදුහාරු වාද කරනවා නෙමෙයි. කෙනෙක් තමන් ළඟට එන්නේ නොදන්න කරුණක් විමසලා දැනගන්න. ඒ කරුණ ලස්සන්ට සාර්ථකව විග්‍රහ කරලා දෙනකොට වාදයේ සඳහා එන අය වාද කරන දෙයක් නැහැ. අන්තිමේදී මොකද වෙන්නේ? බුදුහාරගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. කය ප්‍රධානයි කියලා හිතාගෙන බුදුහාරොත් එක්ක වාද ගොඩනගාගෙන ආපු උපාලි ගෘහපතියට වෙන්නේත් ඒ ටිකම තමයි. පළවෙනි කරුණෙන්ම තේරෙනවා. හැබැයි Taman ගොඩනගා ගන්නපු වාදයත් එක්ක කරන්න දෙයක් නැහැ. දෙවනුවත් වඩාත් තේරෙනවා. දෙවනුව ඉවසා දරා ගන්න බෑ. බුදුහාමුදුරනේ මම දරාගෙන ආපු මතේ වැරදි. බුදුරජාණන් වහන්සේ තමයි නිවැරදිම දේ මේ කියා දෙන උත්තමයා. බුදුහාරනේ මම ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න. නෑ කලබල වෙන්න එපා. ඔබ ජනප්‍රිය කෙනෙක්. නමක් දිනා ගන්නපු කෙනෙක්. ඔබ වගේ කෙනෙක් කලබල වෙලා තීරණ ගන්නත් එපා. තව ටිකක් හිතන්න. බන්න මෙයාගේ පැහැදීම තවත් වැඩි වෙනවා. කවුද මේම කරන්නේ? එනවා කිව්වහම ගන්නෝ මිසක්. ආයි කියනවා තව ටිකක් හිතන්න. අවස්ථා ගණනාවක් දුන්නා. විමසීම සඳහා. එන ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ දේශනාව සිතා විමසා පසක් කළ යුතු දහමක්. ඒක කොහෙවත් එන එකක් නෙවෙයි. දූතයෙක් ඇවිල්ලා බෙදා හරින එකක් නෙවෙයි. නම් මේ අවබෝධය බුදුරජාණන් වහන්සේගේම අවබෝධය. බුදුහාමරන්ට වඩා ඉහළ කෙනෙක් නෑ. නම් උන්වහන්සේගේම අවබෝධය. ඒ අවබෝධය තමයි සිව්වන පිරිසකට දේශනා කරන්නේ. ඒ අනුව අන්තිමේදී
උපාලි ගෘහපතියට අවස්ථා ගණනාවක් දීලා අන්තිමේ තමයි බුද්ධ ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ. මම මතක් කරමින් හිටියේ මනස මූලික වෙනවා කියන එක. හැම දෙයකටම මනස මූලික වෙනවා. එහෙනම් පිරිසිදු මනසකින් ක්‍රියාත්මක වෙනකොට යහපත් වැඩ කරනවා. දූෂිත වෙච්ච මනසකින් වැඩ කරනකොට ඒ කෙරෙන ඔක්කොම වැඩ අනිත් පැත්තට. දූෂිත වැඩ. දූෂිත වචන. ඒකයි දුබ්බාසිත බාසි දුක්ඛත කම්මකාරී කියලා කිව්වේ. අර සාන්තිවාදී තාපසතුමාගේ මනස හරි පිරිසිදුයි බෝසත් අවදී. එතුමා යනවා මේ රජුරුවන්ගේ අඹ උයනේ ගහක් යට වාඩි වෙලා ඉන්නවා. විවේකීව. රජුරුව හරි දරුණුයි කලාබු රජුරුව. එයා එනවා මහ පිරිසක් පිරිවරාගෙන අන්තපුරයක්. ගියා. විනෝද වුණ රජුරුව පිරිසත් එක්ක. මහන්සියට නිින්ද යනවා. අර ආපු ඔක්කොම යනවා ඈත ගහක් යට අඹ ගහක් යට වාඩි වෙලා ඉන්න තාපස්තුමා ළඟට. සාන්තිවාදී තාපස්තුමා. උන්වහන්සේට ආරාධනා කරනවා බණ කියන්න කියලා. සාකච්ඡාවක් ධර්මදේශනාවක් කරමින් අතරමඟ අඩනින්දේ ඇහැරුණ රජුරවන්ට වටපිට බැලුවා මෙතෙක් වෙලාවක් තමන් සතුටු කළ වින්දනයට පත් කළ තමන්ගේ කණ්ඩායමකෝ ඈත පේන තාපසෙක් වට කරගෙන ඉන්නවා. ගිහිල්ලා හරියට තාපස්තුමාට දොස් කිව්වා. බැන්න දොස් කිව්වා. තාපස්තුමාගේ කිසිදු වෙනසක් නැහැ. මහ පුදුම අකම්පිත ගුණයක් මේ බෝසත් අවදිය. අපට පේනවා ඔය ලෞතර බුද්ධත්වයට ලැබී වෙනොත් බණ බුදුහාරගේ අකම්පිත මහා ගුණයක් තිබුණා. ඒ තමයි අපි ඔක්කොම මන අෂ්ට ලෝක ධර්මයක් තුල ජීවත් වෙන අය. අපිට ලාභයක් ලැබුණාම අපි කොහොමද හිතන්නේ? අලාභයක් ලැබුණාම ඇති වෙන දුක් මුසු බව බලන්න. අපට කීර්ති ප්‍රශංසා ලැබෙන්න අපි ඒව පස්සේ දුවනවා. නම්බු නාම කීර්ති ප්‍රශංසා. හැබැයි කවුරු හරි අපට නිନ୍ଦා අපහාස කරනවා නම් අපි බොහොම දුර්මුඛ වෙලා ඒවට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසා සුඛංච දුක්ඛං අෂ්ට ලෝක ධර්මයන් හමුවේ බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය බලන්න. බෝධිසත්ව අවදියේ පුරුදු කළේ ස්වභාවයම තමයි. අකම්පිත බව. අන්තයකට යන්නේ නැහැ. මදහත්ව සියල්ලක් දරා ගන්න පුළුවන් වටිනා ගුණ බෝසත් ගුණ ඒවා. බුදුහාමුදුරුවෝ ළඟ තීච්ච පැවතිච්ච වටිනා ගුණේ මේ තාපස්තුමාට නින්දා කළා අපහාස කළා. නමුත් කිසිදු වෙනසක් නැහැ. අන්තිමේ රාජපුරුෂ යොදවලා හරියට ශාරීරිකව අනතුරු කළා. අන්තිමට අංගපසංග කැපුවා. අහන ඔබේ නම මොකද්ද? මගේ නම ශාන්තිවාදී. ඔබේ ශාන්තිවාදීත්වයේ කොහෙද තියෙන්නේ? අරගෙන පෙන්වන්න පුළුවන් අය. හැබැයි උන්වහන්සේ කල්පනා කළේ මගේ ශාන්තිවාදීත්වය පෙන්눔 කරන්න අවස්ථාවක් ඇති කරන්නේ මේ. කලාබු රජුරු ඇතුළු මේ කණ්ඩායම මගේ ශාන්තිවාදීත්වය පෙන්눔 කරන්න ලබා දුන්නු අවස්ථාව. මේක තමයි බෝසත් ගුණ. මේ වටිනාකම් මේ බෝධිසත්වයෙකුට සුවිශේෂී වුණාට සාමාන්‍ය පෘථග්ජනයෙකුට හිතන්නවත් හරිය අමාරුයි මේවා. හැබැයි උන්වහන්සේ ලෞතර බුදු බව සඳහා යන ගමනේ පූර්ණේ කරපු කරුණු මේ. එසක්කෝදේන ජිනේ කෝදං සමාජය ඕන තරම් ඉදී වික්‍රෝධ කරන අය. ඒත් එක්ක බැඳිලා පරිගන්න විවිධව කටයුතු කරන අය අපේ පසුපස ඒවි. හැබැයි ඔබේ තිබෙන උසස් බව වටිනා බව විය යුත්තේ ක්‍රෝධ නොකිරීමෙන් කටයුතු කිරීමේ ඇති වටිනාකම. අපි කාටත් පාඩම් කරන වටිනා සූත්‍රයක් දේශනා කළා. ඒ තමයි උදේ හවස ඔබ කියවන කරණීය මෙත්ත සූත්‍රය. ඒක මහා මෛත්‍රියක් වපුරන සූත්‍රයක්. ඒ නිසා කරණීය මෙත්ත සූත්‍රය වැනි මෙත්ත සූත්‍රය වැනි වටිනා සූත්‍ර සමූහයක් අපට පෙන්눔 කළා. දවසක කෙටි වෙලාවක් වේවා මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් කටයුතු කරන්න.
අසුරුසනක් ගහන කාලයක් මෛත්‍රිය වඩන භික්ෂුවක් වෙසිනෝ නම් ඒ භික්ෂුවට සිව්පසෑප උපස්ථානය කරන්න සුදුසුයි කියලා බුදුහාරන්ගේ දේශනාවක් තියෙනවා. නිසා ගිහි පැවිදි ભેදයක් නැහැ. ඕනම කෙනෙක් ළඟ මෛත්‍රිය ප්‍රගුණ කරන්න. ඒක ඊටමත් වටිනවා. ඒක තමයි ජයග්‍රහණී මාර්ගය. අක්කෝ දේන ජිනේ කෝදා. අසාදුං සාදුනාජිනේ. පන වටිනාම කාරණයක් මේ කියන්නේ. සමාජය තුල වෙසෙන කණ්ඩායම් දෙකයි. එක කණ්ඩායමක් තමයි සත්පුරුෂ කණ්ඩායම. අනිත් කණ්ඩායම තමයි සත්පුරුෂ නොවන කණ්ඩායම. කාටද සත්පුරුෂයා කියලා කියන්නේ? බුදුහාරු බොහොම ලස්සනට පෙන්눔 කරලා තියෙනවා. මෙන්න සත්පුරුෂයෙකු සතු ගුණ. ඕනම කෙනෙකුට හිතලා කල්පනා කරලා බලන්න පුළුවන්. Taman අයත් වෙන්නේ කොයි ගොඩටද? මොකද්ද පළවෙනි ගුණය? මාතා පෙත්ති බරං ජන්තුන්. බන මේ සමාජී මව් පදවිය බොහොම ශ්‍රේෂ්ඨම පදවිය. අම්මා කෙනෙක් කරන කැපකිරීම වෙනත් කාගෙවත් ඉටු වෙන්නේ නැහැ. දස මාසයක් අපි මව් කෙනෙකු කුසේ ඉඳලා ආපු අය. අම්මලා මෙතන ඉන්නේ ගොඩක් අය. තාත්තලා ගොඩක් අය. අම්මා කෙනෙක් දරුවෙක් කුස තුළ රකින්න රැකීම වෙන කාගෙන්වත් ඉටු වෙනවද? අඩුම ගානේ දෙඩි රසනිට වතුර ටිකක් බොන්නේ නැහැ. අම්මා ඉන්නේ කැලේකට. අම්මා බොහොම රකින්නවා කුසේ ඉන්න දරුවා. බිහි කරනවා. බිහි කරලා ඒ දරුවා රකින්න හැටි බලන්න. වෙන කාටද පුළුවන් මොන මැෂිමකටද පුළුවන්කම තියෙන්නේ? ඇඟේ දුවන රක්ත වර්ණ රුධිරයේ ශ්වේත වර්ණ කිරිබවට හරවන්න. අම්මා තමන්ගේ ශක්තිය අම්මා තමන්ගේ ජීවය බන දරුවා වෙනුවෙන් කැප කරන්න හැටි. බුදුහාමුදුරු පෙන්වන සත්පුරුෂයා මාතා පෙත්ති බරං ජන්තුන් එබඳු අම්මා කවදාවත් අමතක කරන්නේ නැහැ. තමන්ට ශක්තියක් වෙත තමන්ට ජීවය සකස් කරගන්න වටිනා විදියට මඟ පෙන්නපු තාත්තා කවදාවත් අමතක කරන්නේ නැහැ. සුඛේති සැපෙන් තියනවා. පීනේති පිනවනවා. අම්මා තාත්තා පිනවන යම් දරුවෙක් ඉන්නවනම් අම්මා තාත්තා සැපෙන් තියෙන යම් දරුවෙක් ඉන්නවනම් ඒ දරුවා අයත් වෙන්නේ සත්පුරුෂ ගුණයට. අන සත්පුරුෂයාගේ පළවෙනි ලක්ෂණය මාතා පිත්ති බරං ජන්තු. ওই විදිහට ගුණ ගොඩාක් කියනවා. කුලේ ජෙට්ටා පචායිනා අපේ ජීවිත සකස් කර ගැනීම වෙනුවෙන් අපට ශක්තියක් වෙච්ච අදත් අපේ ගුරුවරයෙක් අපිට හමු වුණාම අපි දක්වන ආදරය සෙනෙහස ඇගයීම ප්‍රශංසාව ඒ කුල ජේෂ්ඨයෝ වෙනුවෙන් සැපේ සහ පිනවීම දීම සත්පුරුෂ ගුණයක්. කුලේ ජෙට්ටා පචායිනා සන්නං සකිල සම්බාසං ලෝකෙ පහළ වෙච්ච උදාරම සත්පුරුෂයෝනේ බුදුහාමුදුරුවනේ. බුදුහාරන්ගේ ස්වභාවය බලන්න. පුබ්බහාසි පුබ්බබාසි. බුදුහාරන් හමු වෙන විවිධ පළාත්වල ඉඳලා විවිධ අය එනවා. බුදුහාරන්ගේ ස්වභාවය තමයි හැමෝම සිනාමුසු මුහුණින් පිළිගන්න එක. බැම හකුලා බැලුවේ නැහැ කියලා කියනවා. මුහුණේ රවල බලන්නේ. පුබ්බහාසි පුබ්බබාසි ඒ වගේම වෙන කෙනෙක් ඇවිල්ලා කතා කරන එකන් ඉන්නේ නැහැ. භික්ෂුන් වහන්සේ නමක් බුදුහාර ළඟට ආවනම් බුදුහාර ඉස්සෙල්ලාම ඔබ වහන්සේ කොහොමද සිව්පස්සේ ඔබ වහන්සේට ලැබෙනවද? දාන ඉඳුන් හිටු මේ ඔක්කොම ගමන විස්තර ඔක්කොම විමසනවා. පුබ්බබාසි ඉස්සෙල්ලා කතා කරන බුදුහාර. බඩ බුදුහාර පෙන්නනවා මේ සූත්‍රයේදී මෙන්න සත්පුරුෂයා කොහොමද සන්හං සකිල සම්බාසං බොහොම ප්‍රියශීලී වදන් ටිකක් තියෙනවා. කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් විදිහට වචන පරිහරණය කරනවා. Tamanට සතුටක් වෙන අනුන්ට සතුටක් වෙන විදිහටයි ඒ සාකච්ඡාව දිගට පවත්වන්නේ. සන්හං සකිල සම්බාසං. ඊළඟට බලන සත්පුරුෂ ගුණය පෙන්නනවා. පේ සුනෙය්‍ය පහයිනං සමාජයන් ભેද වෙන්නේ ආයතන බිඳිලා විනාශ වෙලා යන්නේ.
ප්‍රධානම දෙයක් තියෙනවා. ඒක තමයි කේලම. හරිම දරුණුයි. පෞල් ජීවිත දෙදරල යන්න, ආයතන දෙදරල යන්න, විනාශ වෙන්න, යාළු හිත මිත්‍ර සම්බන්ධකම් බිඳිලා යන්න. කේලම තරම් දරුණු දෙයක් තවත් නැහැ. සත්පුරුෂයා කවදාවත් කේලම් කියන්නේ නැහැ. සත්පුරුෂයා කේලම අහන්නෙත් නැහැ. පේසුනෙය්‍යප්පහායිනං අන සහ මුලින්ම කේලම දුරු කරනවා. මච්චේර විනයේ යුක්තං. දන් දෙන්න හරි කැමතියි. දන් දෙන්න හරි ප්‍රියයි. වඩ මේ වෙසක් කාලේ හැම තැනකම තාම අද විවිධ විදිය දන්සල් පවත්වනවා. ලෝක වෙන එකම රටක තියෙනවද මේ වගේ? යන පාරක් පාසා ලස්සට විදුලි බුබුලු වලින් සරසලා වෙසක් තොරන් ඉදි කළා. බීම දන්සල්, බත් දන්සල්, විවිධ විදිය දන්සල්. හරියට මේ තමයි පරිත්‍යාගශීලී බව. දීම පරිත්‍යාගශීලීත්වය අන සත්පුරුෂයාගේ සත්පුරුෂ ගුණයක්. මච්චේර ඒ සත්පුරුෂ ගුණය විනයේ යුක්තං. හික්මිච්ච බවක් තියෙනවා, සංසුන් බවක් තියෙනවා සත්පුරුෂයා ළඟ. මෙන්න මේ විදියට අසාදුං සාදුනා ජිනේ සත්පුරුෂය හඳුන ගන්න ඕන. එන සත්පුරුෂය හැම තැනක නෑ. සත්පුරුෂයෙක් යම් තැනක ඉන්නවා නම් සත්පුරුෂෝ කුලේ ජායමානෝ බහුනෝ ජනසත්තාය හිතාය සුඛාය හෝතේ. සත්පුරුෂයෙකුගේ පහළවීම, සත්පුරුෂයෙකුට එකතු වීම ටික දෙනෙකුගේ නෙමෙයි, බහුනෝ ජනස්ස. බොහෝ දෙනාගේ අර්ථ හිතසුව පිණිසයි පවතින්නේ. නම් දියුණු කරගත යුතු වටිනා ගුණයක් සත්පුරුෂ ගුණය. ඊළඟට බලන්න පෙන්눔 කරනවා. අක්කෝදේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ දිනේ කදරියං දානේන. දිනන්න දිනුමක් තියෙනවා. ඒ තමයි මොකක්ද? ලෝභකම් කරන අයට පරිත්‍යාගය කියා දෙන එක. ලෝභිය ජය ගන්න පුළුවන් පරිත්‍යාගශීලීත්වයෙන්. අසත්පුරුෂයා ජය ගන්න පුළුවන් සත්පුරුෂකම කියා දීමෙන්. දවසක් බුදුරජාණන් වහන්සේ එලිමහනේ ගහක් යට විවේකීව වැඩ ඉන්න වෙලාවක්. බුදුහාමුදුරන්ගේ ගුණයක් තියෙනවා. ඔය නවරහාදී බුදු ගුණවලම එනවා සත්තා දේව මනුස්සානං. අපට විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රෝ වෙන්නේ. දෙවියන් සහිත මිනිසුන්ට. එහෙනම් දෙවියනුත් වෙනවා බුදුහාමුදුරුවෝ හමු වෙන්න. දෙවියන්ට වෙනම වෙලාවක් වෙන් කළ දීලා දෙනවා. ඒ තමයි මධ්‍යම රාත්‍රිය. මුළු වටපිට පලාතම ඒකාලෝක කරගෙන දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුහාරංගේ විමසන බුදුහාමුදුරුවනි මම ආවේ දිව්‍ය ලෝකේ දෙවියන් අතරත ඇතිවෙච්ච කරුණු කීපයක් ඔබ වහන්සේගෙන් විමසා දැනගෙන යන්න. බුදුහාරනේ මට ඒක කියලා දෙන්න. දෙවියන්කින් එක අහනවා. බුදුහාමුදුරනේ කියලා දෙන්න. කෙනෙකුට ශරීර ශක්තිය දියුණු කරගන්න. උපනුපන් භවයන් තුල මේ ශරීර බලය, ශරීර ශක්තිය වර්ධනය කර ගැනීම වෙනුවෙන් කරගන්න පුළුවන් පින්කම මොකද්ද? බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරනවා අන්න දෝ බලදෝ හෝති. අන්න කියලා කියන්නේ ආහාර පාන. සබ්බේ සත්තා ආහාරප්පිතිකා. ඕනම කෙනෙකුට ජීවිතයේ පවත්වාගෙන යාම වෙනුවෙන් අත්‍යවශ්‍ය කරන ප්‍රධානම දෙයක් ආහාරය. බුදුහාමුදුරුවෝ කියනවා ආහාර පාන දීමෙන් තමයි ආහාර පාන දන් දීමෙන් අන උපනුපන් භවයන් තුල හොඳට ශක්ති සම්පන්න උපතක් ලබන්න පුළුවන් කියලා. දීමේ වටිනාකම කියලා දුන්නු වෙලාවක්. දීම දෙආකාරයි. පූජා බුද්ධියෙන් පුදනවා. අනුග්‍රහ බුද්ධියෙන් දෙනවා. පූජා බුද්ධියෙන් පූජා කළත් අනුග්‍රහ බුද්ධියෙන් යම පරිත්‍යාග කළත් කෙනෙකුගේ හිතක තියෙන මෛත්‍රිය නම් මම මේ දෙන ආහාර පාන කෙනෙක් භුක්ති විඳලා කුසගින්න නිවාගෙන සුවපත් භාවයට පත් වෙන්න ඕන. පූජා බුද්ධියෙන් අපි දෙන්නේ
උසස් සීලයෙන් ගුණයෙන් උසස් උත්තමීන්ට බුදුහාමුදුරන්ට මහරහතන් වහන්සේලා ඇතුළු සංඝයාට සිල් සමාදන් වුණු අයට ආදි වශයෙන් ඒ දෙන පූජා බුද්ධියෙන් පාරේ ඇවිද කියාගෙන ඉන්න දුප්පත් අසරණේකට වේවා තිරිසන් සහගත සතෙකුට වේවා යමක් දෙන්නේ අපි අනුග්‍රහ බුද්ධියෙන් දෙකම පිං සිද්ධ වෙනවා දෙවියට පැහැදිලි කරලා දෙනවා අන්න ආහාර පාන දීම උපනුපන් භවයන් තුල ශරීර ශක්තිය ඇති වෙන පින්කම ඊළඟට අහන දෙවිය බුදුහාරණේ ලස්සන වෙලා උපදින්නත් කරන්න ඕන පින්කම් තියනවාද ලස්සන වෙලා උපදින්න නම් මොන වගේ පින්කමක්ද කරන්න ඕන වත්තදෝ හෝති වන්නදෝ බුදුහාර ප්‍රෙන්නු කරනවා ওই වස්ත්‍ර පූජාව ඒ වස්ත්‍ර පූජාව තමයි උපනුපන් භවයන් වල ලස්සන වෙලා උපදින්න හේතු වෙන්නේ වස්ත්‍ර කියලා කියන්නේ මූලික අවශ්‍යතාවය ඒ නිසා කෙනෙක් සමහර විට සිල් සමාදන් වෙන කෙනෙකුට සිල් ඇඳුමක් පරිත්‍යාග කළා වෙන්න පුළුවන් ඉගෙන කියා ගන්න දරුවෙකුට දුෂ්කර ඈත පළාතක පාසල් ඇඳගෙන යන ඇඳුම් කට්ලයක් දුන්නා වෙන්න පුළුවන් දුප්පත් අසරණ කාට හරි අවශ්‍යතා අනුව ඇඳුමක් දුන්නා වෙන්න පුළුවන් නැ ශ්‍රද්ධාවෙන් කෙනෙක් සිවුරක් අටපිරිකරක් කීවරයක් පූජා කළා වෙන්න පුළුවන් මේවා ඔක්කොම වස්ත්‍රය පිනුනේ වත්තදෝ හෝති වන්නදෝ අන වස්ත්‍ර පූජාව තමයි උපනුපන් භවයන් වල ලස්සන වෙල උපදින පින්කම ඊළඟට අහනවා බුදුහාමුදුරනේ මට පැහැදිලි කරලා කියලා දෙන්න කෙනෙකුට සැපයක් ලබන්න නම් සුවසේ සැපසේ සතුටින් ජීවත් වෙන්න මොන වගේ පින්කමක්ද කරන්න ඕන යානදෝ සුඛදෝ හෝති අවශ්‍යතාවය අනුව පහසු ඇති කරන්න ඇවිද කියා ගන්න බැරි කෙනෙක් කකුලක් නැහැ බිම්බෝම්බයකට මොකක් හරි අනතුරකට කවර හෝ දෙයකට ලක් වෙලා කකුලක් නැහැ බන්න ඒ බඳු කෙනෙකුට කකුලක් පරිත්‍යාග කරනවා කිහිලි කරුවක් ඕනේ තනියෙන් ඇවිද ගන්න බෑ එයාට කිහිලි කරුවයි අපි දෙන්නේ ඇවිදින්නම බැරි කෙනේ රෝද පුටුවක් අපි දෙන්නේ බල ලෙඩ දුකට බේත් ටිකක් හේත් ටිකක් ගන්න යන්න විදියක් නෑ අපි වාහනින් අපි ගිහිල්ලා බේත් ටික අරන් දෙනවා එයාට තනියෙන් යන්න බෑ අපි අතින් අල්ලගෙන පන්සලට එක් කරගෙන යන බුදුන් වඳින්න පොයේ දාට පින්නතුනේ කාට හරි අපහසු කෙනෙකුට සුවයක් ඇති කරනවා නම් එබඳු සුවපත් භාවය අපේ ජීවිතවලටත් සුවපත් භාවයක් ගෙන දෙන මහ පිංකම බුදුහාර පැහැදිලි කරනවා ඊළඟට මේ දෙවිය අහනවා බුදුහාමුදුරුවනි සියල්ල දුන්නා හා සමාන පිංකමක් කියන්න මොන වගේ පින්කමක්ද කරන්න ඕන සියල්ල දුන්නා කියලා කියන්න යෝ දදාති උපස්සයන් උපස්සයන් කියලා කියන්නේ ඉන්න හිටින්න තැනක් නිවහනක් ගයක් දොරක් හදා කියා ගැනීම වෙනුවෙන් කාට හරි උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් ගේ දොර හදලා දෙනවනම් හදාගෙන යන ගේ දොර සඳහා වහල හදලා දෙනවා ගඩොල් ටික දෙනවා වැලි ටික දෙනවා සංවිධානයක් හැටියට එකතු වෙලා දුප්පත් පවුලක් අඳුරගෙන ඒ වගේ පින්කමක් කරනවා පින්වතුනි මේ තමයි යෝදදාති උපස්සයන් සියල්ල දුන්නා හා සමාන පින්කමයි බුදුහාමුදුරුවනි මොන පින්කමද ඇස් දුන්නා හා සමාන පින්කම මොකද්ද බුදුහාරණේ ඇස් දුන්නා හා සමාන පින්කමක් කියන්නේ බුදුහාරණේ දීපදෝ හෝති චක්කුදෝ චක්කු කියලා කියන්නේ ඇස බුදුහාර ඇස උපමා කළ ගොඩාක් බණ කියලා තියෙනවා ඇස් දෙකම පේන මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න කිව්වා මෙලවත් දකිමින් පරලවත් දකිමින් දෙලොවම ජය ගන්න පුළුවන් ජීවිත ගොඩනගා ගන්න කියලා ඇස් දෙක උපමා කළ බණ කිව්වා එක හැක් පේන වගේ ජීවත් වෙන්න එපා කිව්වා ඒ කියන්නේ එක පැත්තයි පේන්නේ ඒ කියන්නේ මෙලොව විතරයි දකින්නේ පරලොව නොදක සමහරු ඉන්නවා ඇස් දෙකම නොපෙනෙනවා වගේ මෙලවත් පරලොවත් දෙලොවම ගැන නොහිතා වැඩ කරන අය ඉන්නවා ඒක බුදුහාමුදුරුවෝ අගය කළේ නෑ
බුදුහාර අගය කළේ ඇස් දෙකම පෙනෙන මිනිස්සෙක් හැටියට ජීවත් වීමයි. එන ඇස් දෙකම පෙනෙන කෙනෙක් හැටියට ඇස් දුන්නා හා සමාන පින්කම දීප කියලා කියන්නේ පහන් ආලෝක පූජාව. විදුලි බුබුලු දහස් ගණන් වන හැම තැනකම මේ දිනවල බුදු ගුණ කියාපානවා වගේ වටිනා විදියට ආලෝකවත් වෙලා තියෙන හැම තැනක්ම. අඳුර තියෙන තැනට ආලෝකයක් වීම අවශ්‍යයි. ඒ නිසා විවිධ විහාරස්ථාන ඇතුළු කොට බොහෝ තැන්වල සමහර අය පහන් සමහර විට ගැනලා පූජා කරන අවස්ථාවක් තියෙනවා. 7යි 21යි 84000 දක්වා 84000 පහන් පින්කම්. අද නම් ඕවා ගොඩාක් සරල වෙලා විදුලි ආලෝකයේ බිල ගෙවන එක තමයි කරන්නේ. ආලෝක පූජාව. ආලෝක පූජාව හරි වටිනවා. ඒක ඇස් දුන්නා හා සමාන පින්කමයි දීපදෝ හෝති චක්කුදෝ. ඊළඟට අහනවා දෙවියා බුදුහාරණේ කියලා දෙන්න. අමෘතය දුන්නා හා සමාන පින්කම් මොකක්ද? යෝ දදාති උපස්සයන්. පිනතුනි යමෙක් පන යෝ ධම්ම මනුසාසති. අමෘතය දුන්නා හා පින්කම තමයි ධර්මයේ දීම. ධර්මයේ බෙදා දීම. ධර්මයේ හඬ සැලසීම. දහම් පොතපත නොමිලේ මුද්‍රණය කළ බෙදා හැරීම. ධර්ම ප්‍රචාරය. අමෘතය දුන්නා හා සමාන පින්කම්. එනිසා පින්නතුනි අර ලෝභී කෙනෙක් මසුරු කෙනෙක් ජයගන්න තිබෙන එකම මඟ තමයි පරිත්‍යාගශීලීත්වයෙන් කටයුතු කරන එක. පරිත්‍යාගය ඇති වටිනාකම කියලා දෙන එක. බුදුහාර ළඟට ඇවිල්ලා මේ දෙවිය අහපු ප්‍රශ්නේ දෙවියට දුන්නු පිළිතුර දෙවියට විතරක් නෙමෙයි අපි ඔක්කොටම සත්තාදීව මනුස්සාන බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රෝනි දෙවි මිනිසුන්ටමයි. ඒ නිසා දෙනවා කියන එක අමාරු වැඩක්. දීලා සතුට වෙනවා කියන එක ඊටත් වඩා අමාරු වැඩක්. ඒ නිසා දීම පරිත්‍යාගශීලීත්වය බුදුහාර අගය කළා මසුරු මල දුරු කර ගැනීම සඳහාමයි හේතු වෙන්නේ. සත්‍යේන අලිකවාදින ඊළඟ කාරණේ පෙන්නනවා දිනන්න තියෙන වටිනා කාරණයක් තමයි බොරු කියන්නන් අතර බොරු නොකියා ඉන්න පුළුවන් නම් අන්න සත්‍යම ප්‍රගුණ කරනවා නම් සත්‍යවාදී වෙනවා නම් ඒ තමයි බොරු කියන්නයි අතර ජය ගැනීම සිද්ධ වෙන්නේ සත්‍යවාදියා. නිසා සත්‍ය ප්‍රිය කළා අක්කෝදේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ කදරියං දානේන සත්‍යේන අලිකවාදිනා. පහළ වුණු බුදුහාමුදුරුව අපට වටිනාම සත්‍යයක් පෙන්වුවා. ඒ සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය. ලෝකේ අපි වේගවත් ගමනක නිරත වෙලා ඉන්නේ. හැබැයි ලෝකේ කොහේ හිටියත් කොතන හිටියත් බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නු යථාර්ථයම තමයි පසක්වන්නේ පින්නතුනේ. ඒසා ලෞතර බුදු කෙනෙක් ලෝකයට පහළවන්නෙම මේ යථාර්ථය පෙන්눔 කරන්න. ඒසා චතුරාර්ය සත්‍ය ධර්මය ඒක තමයි සනාතන ධර්මය. ඒසා දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, මාර්ගාර්ය සත්‍ය. එනිසා සීල සමාධි ප්‍රඥා අනුපූර්ව ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ අපට මැනවින් දේශනා කළා. සමේ ධර්මයන් ප්‍රායෝගිකව ජීවිතවලට සමීප කරගෙන කටයුතු කරනවා නම් ඊට වඩා වෙන දෙයක් නැහැ. ඒක තමයි අපේ ජීවිතවලට තියෙන එකම ශක්තිය, එකම සැනසෙල්ල. නිසා කොයි වෙලාවෙ කොයි මොහොතක අපේ දැස පිය වුණත් තමන්ගේ ජීවිතය ගැන හිතලා සතුට වෙන්න පුළුවන් වෙන විදියට වටිනාකම් වලින් සමන්විතව තමන් කටයුතු කරන්න. නිසා අපේ තියෙන යුතුයකම් ගොඩාක්. ඒ යුතුයකම් හරියට ඉටු වුණාම තමයි අපට සතුට වෙන්න පුළුවන්. රාජ බලි, අතිථි බලි, ඥාති බලි, දේවතා බලි, පුබ්බ පේත බලි. පිටම බුදුහාර පෙන්නපු පංච බලිය. ඒ නිසා රට වෙනුවෙන් යමක් කරනවා කියලා කියන්නේ තමන්ගේ උගත්කමින්, තමන්ගේ ශක්තියෙන්, තමන්ගේ දක්ෂකමින් තමන් මේ මහ පොළොවට බරක් නොවි අන්න තමන්ගේ වටිනා සේවය අවංකව ලබලා දෙන්න ඒක රට වෙනුවෙන් කරන යුතුයකමයි රාජ බලය. අපි කාටවත් හුදකලා වෙලා තනි වෙලා ජීවත් වෙන්න බෑ. අපි ජීවත් වෙන්නේ සමූහ හැටියට. ඒ නිසා අපෙන් විය යුතු යුතුයකම් බලන්න. අතිථි බලය ලෝක වෙන රටක නෑ. අපේ රට තුළ තියෙනවා ආගන්තුක සත්කාරය බොහොම ඉහළින්. හොඳ පුරුදු කොහේ තිබුණත් වටිනවා.
ඒ වටිනා පුරුදු ඔබ ළඟ පමණක් නෙවෙයි ඔබේ ඊළඟ પરම්පරාවන්ටත් හොඳට කියලා දෙන්න. දරු මුණුපුරන්ටත් දායාද කරන්න. නැත්නම් ඒවෙන් ඈත් වෙන්න අපේ වටිනා සදාචාරාත්මක ස්වභාවයන් වියකිලා යනවා. දන්නේ නැතුව යනවා. නොදන්නා පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා දෙමව්පියෝ වටිනා විදියට තමන්ගේ වටිනා ගුණධම් ඊළඟ પરම්පරාවටත් හොඳින් සම්ප්‍රේෂණය කරන්න. අතිථි බලය. ඥාති බලය. ඥාතීන් අතර බලන විශ්වාසා පරමා ඥාතීන්. ලේ ඥාතීන් ඉන්නවා. විශ්වාසයෙන් බැඳුණු ඥාතීන් ඉන්නවා. සහුදකලා ජීවිතේ නෙවෙයි හොඳට කල්යාණ මිත්‍රත්වයෙන් බැඳුණු ජීවිත හැටියට ගත කරනවා නම් හැම වෙලාවක දුකේදී සැපේදී කරදරේදී විපත්තේදී අපිත් එක්ක පිරිසක් ඉන්නවා. ඒ බඳු පිරිසක් ඇතුව කටයුතු කිරීම Tamanට සැපයක් යහපතක්මයි. ඒ නිසා විශ්වාසා පරමා ඥාති. විශ්වාසනීයත්වයෙන් කටයුතු කරන ඥාති බලය. ඊළඟට බලන්න දේවතා බලය. අපේ ජීවිතවල වන අපි පින්කමක් කළත් අපි පින්කමෙන් කොටහක් අපි දෙවියන්ටත් අනුමෝදන් කරනවා. ඉෂ්ඨකාමී දෙවියෝ, සම්‍යක් දෙවියෝ. සම්‍යක් දෙවියෙක්ගේ ඇල්ම බැල්ම ජීවිතයක ලැබෙනකොට බොහෝම සුවපත් භාවයක්, බබලීමක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටිකවරු දෙවිවරු පින් වලට කැමති නෑ. පින්කම් කරන අවස්ථාවක් උදා වුණා. ඒක අතරමඟ මොකක් හරි වෙලා ඒක වියකිලා යනවා. ඒකට බාධා පැමිණෙනවා. ඒ නිසා සම්‍යක් දෘෂ්ටික ඉෂ්ඨකාමී දෙවියන්ට පින් දීම ඒක දේවතා බලය. පුබ්බ පේත බලය කියන්නේ අපෙන් ඉටු යුතුකම. අපිත් එක්ක එකට ඉඳලා මිය පරලොව ගිය බොහෝ අය ඉන්නවා. ඒ අය මලත් ඒ අය ජීවත් වෙන කාලේ Taman වෙනුවෙන් කර සේවයන්, රට වෙනුවෙන් කළ සේවයන්, ආයතනයන් වෙනුවෙන් කළ සේවයන් සිහිපත් කරලා ඒ වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම පවා අපේ යුතුයකමක්, අපේ වගකීමක්. සමේ යුතුයකම් මනවින් ඉටු වුණාම වඩාත් ජීවිත ලස්සනයි, වඩාත් ජීවිත සෝපත් භාවයකටපත් වෙනවා. ඉතින් අද උතුම් වෙසක් පුර 15ක් පොහොය දිනය වෙනුවෙන් මෙම ආයතනය තුල මේ වගේ වටිනා පින්කමක් සංවිධානය කිරීමෙහිලා කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයට ගිහිල්ලා අපව හමු වෙලා අපට ගෞරවයෙන් ආරාධනා කළා. මල් මහත්මිය බලාපොරොත්තු වන්නේ වසර 25කට ආසන්න කාලයක් මේ ආයතනය තුල සේවය කරලා විශ්‍රාම යාම හේතු කොටගෙන ඒ මියගිය සියලුම අය සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම සංස්ථාවේ සේවය කරන මේ සියලුම නිලධාරීන්ට ඇතුළු කොට ඇති සෑම දිනාටම ආශිර්වාද කරන්න. එතුමියගෙන් ඉටු යුතු යුතුයකමක් මේ සිද්ධ කරන්නේ. එතුමිය බොහොම සතුටින් තමන්ගේ සේවය අවංකව ආයතනයට ලබලා දුන්නේ ආයතනයේ දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමෙන් වැඩ කළා. විශ්‍රාම ලබන වේලාවක මේ වගේ වටිනා පින්කමක්, ධර්ම දානයක්, අමෘතය දීම හා සමාන උතුම් පින්කමක කොටස්කාරියක් වෙලා කටයුතු සිදු කරගන්න ලැබීම තමන් ලැබපු ලොකු වාග්යක් ඇටියට කල්පනා කරන්න. එතුමියගේ විශ්‍රාම ජීවිතයට ආශිර්වාදයක් ලබා ගැනීම වෙනුවෙනුත් මේ පින්කම හේතු වාසනාවන්ත වෙනවා. ඒ යුතුයකම් අතරත සංස්ථාවේ නිර්මාතෘවරු අප රටේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාව ගරු බණ්ඩාරනායක මැතිණිය, එවැගේම ටීබී ඉලංගකෝන් මැතිතුමා ආදරෙන් කරුණාවෙන් සිහි කරනවා. ඒ අය මේ ආයතන ආරම්භ කරලා පල්ලක්ෂ සංඛ්‍යාත මේ ප්‍රජාවන් වෙනුවෙන් වටිනා විදියට කටයුතු කිරීම වෙනුවෙන් ඒ තබපු පියවර අදත් අපි පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා. ආයතනයේ බැබළවීම සඳහා වරින් වර ඒ වකවානු වල කටයුතු කළ බොහෝ අය ඉන්නවා. අද මේ ධර්ම දේශනාවේදී ගරු අනුරුද්ධ රත්වත්තේ ඇමතිතුමා, එවක සභාපති අනිල් ඔබේසේකර මහත්මයා සිහිපත් කරන්න එතුමිය කල්පනා කළා. ඒ වගේම හිටපු ගණකාධිකාරිණී ඩී.ඩී. කළුආරච්චි මහත්මිය, ඒ වගේම චන්ද්‍රානි හපුතන්ත්‍රි මහත්මිය, පුෂ්පා පෙරේරා මහත්මිය, එස්.එච්.එස්. ජයවතී මහත්මිය, එන් ලක්ෂ්මන් සිල්වා මහත්මයා ප්‍රධාන සේවයෙහි නියුතුව මිය පරලොව ගිය සියලුම සේවක මහත්ම මහත්මීන්ද කරුණාවෙන් සිහිපත් කළ පින් දෙන්න කල්පනා කළා. වසර 11කට පෙර මිය ගිය ආදරණීය මෞතුමිය පී.ජී. චන්ද්‍රා ගුණවතී මාතාව, වසර 35කට පෙර මිය ගිය ආදරණීය පියතුමා ඩී.වී. විලියම් සිල්වා මහත්මාණන්, මිය ගිය ඩී.වී. සුනිල් ගාමිණී, ඩී.වී. සුනිල් ප්‍රේමසිරි, ඒ ආදරණීය සහෝදරීන් ඇතුළු පරම්පරාගත මිය පරලොව ගිය සියලු ඥාතීන්ද සිහිපත් කරනවා. පැමිණ සිටින සියලුම දෙනා නමින් මිය ගිය අයටත් පින්පෙත් අනුමෝදන් කරවන්න.
මේ ධර්ම දානමය පින්කමින් බලාපොරොත්තු වෙනවා. රට ජාති ආගම වෙනුවෙන් දිවිපෙදෝ සියලු රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නත් ඒ වගේම ධර්ම දේශනාව සඳහා වැඩම කළ මාහටත් චිරජීවන සම්පන්නිය ප්‍රාර්ථනා කරමින්ම පැමිණ සිටින සියලුම දෙනාට පින්කම සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් කටයුතු සිද්ධ කරලා ක්‍රියා කරන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය වේවායි ප්‍රාර්ථනා කරනවා. තමන් සේවයට පැමිණි මොහොතේ පටන් මේ තාක් තමන්හට ගුරු උපදෙස් ලබා දුන් සියලු කාර්ය මණ්ඩලයටත් අපෝපකාර කළා වූ සැමටත් ਸਰව ප්‍රකාරයෙන්ම අනාගත අභිවෘද්ධියන් සාර්ථක උදා වේවායි ප්‍රාර්ථනා කිරීම දායකත්වයේ අරමුණයි. මේ අරමුණු කිහිපයක් බොහොම අහිංසක බොහොම ගුණගරුක සත්පුරුෂ යුතුයකම් ගණනාවක් ඉටු කරමිනුයි එතුමිය විශ්‍රාම සූයේ සඳහා සූදානම් වන්නේ. ඒ විශ්‍රාම ජීවිතයට එළඹෙන එතුමිය සතුටු වෙනවා අවංකව ආයතන වෙනුවෙන් වැඩ කළා කියලා. ඉතින් මේ එකට කටයුතු කළ සියලුම සහෝදර සහෝදරියන්ට සමුදීම අරමුණු කරගෙනත් ඒ වගේම හැමෝටම මේ වෙසක් සමය නිමිති කරගෙන ධර්ම දානමය පින්කම සිද්ධ කිරීම වෙනුවෙනොත් ලස්සන වටිනා පින්කමක් සිද්ධ කළා. අපද මේ සිද්ධ කරගත් උදාර කුසල ශක්තිය එතුමියටද නිදුක්ව නිරෝගීව සුවසේ සැපසේ සතුටින් විශ්‍රාම ජීවිතය ගත කරන්න එතුමියට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, නිදුක් බව වේවා, නිරෝගී බව වේවා, චිරජීවනයේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉෂ්ඨකාමී දිව්‍යෝපින් අනුමෝදන් වේවා. දිවිසිරු දිනු පවුණු කරගෙන සමසුරකේවා. දිව්‍යන්ට මේ කුසල බලයෙන් උතුම් නිවන් සුවයම වේවා. මිය පරලොවගේ සමපින් අනුමෝදන් වේවා. සමසුවපත් වේවා. සමටද උතුම් නිවන් සුවයම වේවා. මියගිය හැමටත් දිව්‍යන්ටත් අප සෑම දිනාටමත් ජාති ආදී සියලු දුකින් නිදහස්ව ලබන පරම ශාන්තත්‍ය උතුම් අමා මහ නිර්වාණ ධාතුව පිණසම මේ කුසල ශක්තිය පවතිවා හේතු වාසනා වේවා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරා. බෞද්ධ සංගමය මූලික වෙලා කටයුතු සිද්ධ කළා. කාගේ සහාය සහයෝගය ලැබුණා. ඒ කාගේ සහාය සහයෝගය ලැබීම නිසා තමයි පින්කම් වඩා සාර්ථකව සිද්ධ කරගන්න ලැබුණේ. අෂ්ට පරිස්කාර පූජාවන්, චීවර පූජාවන් සහිතව පරිස්කාර පූජාවන්ද මැනවින් සිද්ධ කළා. ධර්ම ශ්‍රවණී කිරීමෙන් හා ධර්ම පරිස්කාර පූජා කිරීමෙන් සැමටම උතුම් අමා මහ නිවන් සුවයම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදාති. ධර්ම ශ්‍රවණී කිරීමෙන් හා පරිස්කාර පූජා කිරීමෙන් සමටම අමා මහ නිවන් සුවයම හේතු වාසනා වේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තුන්වන් සරණයි.